වට්ටකචක්‍රය අප මහා භාග්‍යවතුන් වහන්සේ මගදී චාරිකාවක් අතරතුර වනාන්තරයකට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂූන් වහන්සේලා රුක් සෙවණේ වාඩි වී භාවනාවට සමවැදුණා. භික්ෂූන් වහන්සේලා භාවනා කර සිටි තැනට නුදුරුව වනාන්තරයේ ලැව් ගින්නක් හටගත්තා. ටිකෙන් ටික ලැව් ගින්න මහා ගිනි ජාලාවක් බවට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මුළු භික්ෂූන් වහන්සේලා පිරිසම ගිනි ජාලාවෙන් වට වුණා. ගිනි රස්නයත් දුම් ගඳත් දැනුණු භික්ෂූන් වහන්සේලා භාවනාවෙන් නැගිට්ටා. මොකක්ද මේ රස්නේ? මෙන්න මේ කැලේම ගිනි ගන්නවා. මනින්න මෙතනින් පැනගනිමු. නැත්නම් අපිටත් මැරෙන්නයි වෙන්නේ. භික්ෂූන් වහන්සේලා කලබල වූවා. මහා ගින්න තවදුරටත් වැඩි වූවා. අන්න අර පැත්තේ ගින්නක්. අපි ඉක්මනට පැනගනිමු. මහ ලොකු ලැව් ගින්න. හැමෝම මේ පැත්තට එන්න. අපි මේ පැත්තේ පැනගමු. මහා ගිනි ජාලාව මුළු කැලෑව පුරාම වට කරගත්තා. භික්ෂූන් වහන්සේලා කලබල වුවත් ගින්න නිවා දමන්නේ කෙසේදයි කල්පනා කරා. ඊශ්මතුනි, මේ කලබලය නවත්තා ගන්න. ඔබලාට බුද්ධ බලය පිළිබඳ අමතකද? අපි මේ වැඩ ඉන්නේ දස බලධාරී බුදු සමිඳුන් සමගනි. භාග්‍යවතුන් වහන්සේ අපිව බේරාගනි. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ බය වුණාම බුදුබණ සිහි කරන්න කියලා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරථී සත්තා දේව මනුස්සාරං බුද්ධෝ භගවති. භික්ෂුන් වහන්සේලා අපතිලෝකුරු බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කළා. උන්වහන්සේලා සංසුන් වී භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කළා. මුළු කැලයම වට කරගත් මහා ගිනි ජාලාව කෙමෙන් කෙමෙන් අඩු වූවා. අසිරිමත් බුදුගුණ සිහි කළ නිසා අප බේරුණා. මහා ගිනි ජාලා පවා මේ බුදුගුණට අවනතයි. භාග්‍යවතුන් වහන්සේට මේ කතාව ඇසුණා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ මෙයට හේතු අතීත කතාව දේශනා කළා. පින්වත් මහණෙනි, මේ හටගත් ලැව් ගින්න අසුරු සැනින් නිවී ගියේ මාගේ බුදුගුණ බලයෙන් නොව, මා පෙර භවයකදී කළ සත්‍යක්‍රියාවක් හේතුවෙනි. ඈත අතීතයේ මගධ රාජ්‍යයේ වනාන්තරයක වටකුරුළු ජෝඩුවක් ජීවත් වුණා. මොවුන් දෙදෙනා ඉමහත් ආදරයෙන් කාලය ගත කළා. මොවුන් බලා සිටියේ වනාන්තරයේ තම පැටවා එළියට එනතුරු. සොඳුරිය, අපේ කුරුළු පැටවා දැන් ඉපදෙන්න ළඟයි නේද? ඔව් සුන්දර, දැන් අපිට ඉක්මනින් අපගේ පැටියා බැලීමට හැකිය. මට නම් ඉවසිල්ලක් නැහැ ඒ පුංචි මුහුණ දැක ගන්න. වටකුරුල්ලා සහ වටකෙරිලිය තම කුරුළු පැටවා එනතුරු මග බලා සිටියා. වනාන්තරයේ ඇති වූ ලැව් ගින්න
වටුකුරුළු කූඩුව ළඟටම ළඟා වුණා. ලැබුගින්න හොඳටම පැතිරෙනවා. අපි ඉක්මනට මෙතනින් යමු. අපිට අපේ පැටියෝ බේරගන්න වෙන්නේ නැහැ. අනේ අපිට සමා වෙන්න. පුතේ අපිට ඔයාව දාලා යන්න වෙනවා. කුරුළු බිත්තරය කූඩුවේ තබා ලැබුගින්නෙන් ඈතට පියඹා ගියා. ඒ වෙලාවෙම බිත්තරය කැඩි කුරුළු පැටවා එළියට ආවා. අම්මේ තාත්තේ මං එළියට ආවා. ඔයාලා කොහෙද? මට නම් හරි සතුටුයි. මට ඔයාලා එක්ක දැන් ඉන්න පුළුවන්නේ. අම්මේ තාත්තේ මාව හොඳටම පිච්චෙනවා වගේ. මම කොහොමද මෙතනින් බේරෙන්නේ? මට අත්තට තිබුණා නම් මම පියාඹල යනවා. මට කකුල් වලට හයිය තිබුණා නම් මම ඇවිදගෙන ගිහින් බේරිනවා. එහෙම වුණා නම් මරණය මල් ළඟට එනකන් ඉන්නේ නෑනේ. වටුකුරුළු පැටවා පාරමිතා බල සිහි කරමින් කුසලයෙන් ධර්මයෙන් ඇති සත්‍යතාවය සිහි කරමින් අනිකුත් සතුන්ට කිසිදු කරදරයක් නොවේවා යයි සිතමින් සත්‍යක්‍රියාවක් සිදු කළා. කෙමෙන් කෙමෙන් ලැබුගින්න නිවුණා. එදා දවසින් අද මේ ලැබුගින්න හටගන්නා තුරු ඒ ප්‍රදේශය ලැබුගිනි හට නොගන්නා ප්‍රදේශයක් වූවා. බුදුරදුන් භික්ෂූන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය දේශනා කළා. එම දේශනාව අසා භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයට පත් වූවා. සකු르දගාමී හෝ අනාථගාමී හෝ අරහත් ඵලයට පත් වූවා. මෙම ජාතක කතාවේ වටකුරුළු දෙමව්පියන් වූයේ අප මහා භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කල දෙමව්පියන් වූ සුද්ධෝදන රජතුමත් මහා මායා දේවියත්ය. වටකුරුළු පැටවා වූයේ පෙර භවයක වටු ජාතියක උපත ලද අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේය. තණ්හාව අඩු කිරීමෙන් සිතේ සතුට වැඩෙන්නේය. ශරීර සෞඛ්‍යද දියුණු වන්නේය. ඔබ සැමට තෙරුවන් සරණයි.